කියවන්නෝ දිනන්න ඕය. කියවීම මිනිසා සම්පූර්ණ කරයි. ඉතින් අපි අද ඇවිත් ඉන්නේ නිහාල් වීරසිංහයන්ගේ පරිවර්තන කෘතියක් වන බිඳුණු කඳුපෙළ කෘතියේ එළි දැක්මටයි. අපි ඉස්සෙල්ලා මෙහි වීඩියෝ සටහන් කීපයක් බලලම කතා කරමු. මේ කෘතිය අපි ගත්තොත් විලි හෙන්රිච් කියන මේ ජර්මානු ලේඛකයා රචනා කළ සැවිච් මවුන්ටන් කියන නවකතාව තමයි නිහාල් වීරසිංහ මහත්මයා පරිවර්තනය කරන්නේ බිඳුණු කඳුපෙළ කෘතියේ විදිහට. ඉතින් මේ කතාව ඇවිල්ලා මේ දෙවන ලෝක යුද්ධයේ කාලය අතරතුරේ සිදුවන එක්තරා සිදුවීමක් වටා. මොකද මේ කෘතියේ එන එක්තරා චරිතයක් ප්‍රධාන චරිතයක් මේ කෘතියේ කතුවරයාම ලත් අත්දැකීම් ඇසුරින් තමයි මේක නිර්මාණය වෙන්නේ. ඒ හැම ඇට සැකිල්ලක්ම කියන්නේ මිනිස්සේ විභාගයන් නිදී පවා ඊටාම වැදගත් විදිහට මැදිහත් වීම වශයෙන් සැලකනු ලැබුවා. මොකද ඔහු යුද්ධයේදී දුටු දේවල්, යුද්ධයේ තියෙන ක්‍රූරත්වය වගේම යුද්ධය තුළ තිබිච්ච මනුෂ්‍යත්වයේ වෙනුවෙන් යුද්ධය තුළ මිනිසුන් කරපු දේවල් සහ යුද්ධයේ පීඩනයට ලක් වූ සාමාන්‍ය මිනිස්සු මේ සියලු දේවල් ඔහු හරි අපූර්වට ආවරණය කරනවා. අර යූරි බොන්දරෙව් වගේ. දැන් යූරි බොන්දරෙව්ගේ කෘති වලින් අපිට උණුහිම අපි කතා කරනවා. ඒ වගේම ඔහු තව ලියපු තව කෘතින් ගණනාවක් තියෙනවා. ඒවා යුද්ධය පිළිබඳව ඉතාම වැදගත් කෘති. ඉතින් අපි දැන් යන්නේ එහි ප්‍රධාන දේශකයන්ගේ සහ මෙහි කර්තෘවරයා වෙන නිහාල් වීරසිංහයන්ගේ අදහස් විමසන්න. දැන් අපිත් එක්ක ඉන්නවා බිඳුණු කඳුපෙළ කෘතියේ පරිවර්තකයා. ඒ තමයි නිහාල් වීරසිංහ මහත්මයා. ඉතින් ඔබතුමාට මේ කෘතිය ගැන මොකද කියන්න තියෙන්නේ? කෘතිය ගැන කියනවා කියන්නේ කෘතිය අඩංගුව ගැන තමයි කියන්න තියෙන්නේ. කෘතිය අඩංගුවේ තියෙන මොකද්ද? ඇයි එහෙම අරමුණු කරගත්තේ කියලා. අරමුණු කරගත්තේ යුද්ධයක් ඇතුළත මානවීය සම්බන්ධකම් ඇති කරගන්න පුළුවන් කියන එක. යුද්ධය තුළ ඇති වෙන මානවීය සම්බන්ධකම් මොනවද කියලා ගත්තොත් ඒක විවිධ පරාසයෙන් තමයි සිද්ධ වෙන්නේ. මානවීය සම්බන්ධකම් වල ගත්තහම ප්‍රේමය, ආදරය, එහෙම නැත්නම් ලිංගිකත්වය, වෛරය, වෛරී සිතින් යුතුව කටයුතු කිරීම මේ වගේ මේවා සියල්ලම මානවීය සම්බන්ධකම්. අපි ওই පොත ගත්තේ ඇත්තටම මේ ලංකාවටත් අදාළ වෙනවා. අද දවසේ ගාසා තීරයේ බව සිද්ධ වෙන දෙයක් වෙනවා. හරිම අමානුෂිකයි. මෙන්න මේ අමානුෂික දේවල්. නමුත් ගාසා තීරයේ සිද්ධ වෙන මේ අමානුෂික දේවල් අතරේ ඒ ඇතුලේ ඉන්නවා සත්තු හදන අය ඉන්නවා, දරුවන්ව බේරගන්න අය ඉන්නවා. මේ වගේ මෙන්න මේ මානුෂික කතාව මෙතනදි වැදගත් වෙන්නේ විලි හයින්රිච් කියන්නේ යුද වැදිච්ච සෙබලෙක්. ඔහු ඇත්තටම තුවාල සිද්ධ වෙනවා. තුවාල සිද්ධ වෙච්ච ඔහු පුරුදු සහෝදරයා ඒක පැහැදිලිව කිව්වා. ඔහුගේ අත්දැකීම ඔහු සටහන් කරනවා. මේ අත්දැකීම තුළ තියෙන යුද්ධයට එහා ගිය මානවීය සම්බන්ධකම් ගොඩනැගිය හැකි කියන. මෙතෙන්දී අපිට කියවා ගන්න වෙන්නේ ඇත්තටම අපේ සමාජය තුලත් අපි දකිනවා තුන්වෙනි ලෝකේ රටක් එහෙම නැත්නම් නව ලිබරල් වාදයෙන් බැටකන රටක් හැටියට අපිට ඉදිරි අනාගතයේදී සිද්ධ වෙන්න පුළුවන් ගැහැට තත්ත්වය මොනවද, දුෂ්කරතාවය මොනවද? ඒක ඉතා හොඳට විලි හයින්රිච් විසින් තමාගේ සජීවී අත්දැකීම තුළ එයා විග්‍රහ කරනවා. ඒක තුළ තියෙන දැන් ක්ලොඩ්සි කියන සොල්දාදුව ඔහු තමාගේ ප්‍රේමවන්තිය හොයාගෙන යනවා යුද්ධ රාජකාරී මැද්දේ. එක අවස්ථාවක ඔහු තමන්ගේ අම්මා බලන්න යනවා. ඒතර ඒ අම්මා බලන්න යන කතාවේදී එයාගේ යුද්ධ නිලධාරියා ඔහුට දඬුවම් කරන්නේ. ඌ යුද්ධ නිලධාරියාත් කියනවා මටත් ඉන්නවා අම්මා කෙනෙක්. මෙන්න මේ මානසික හැඟීම තමයි අපි උපදින්න හදන්නේ. මේ මානසික හැඟීම් උපද්දවා නොගන්නා තරමට අපිට ගමනක් නැහැ. අපි විලා තියන්නේ අපි ඉතා පල්ලෙහා ඉතාම දුර්වල දේශපාලඥයෝ විසින් අපිව බෙදා වෙන් කරලා. නමුත් මොකද මේ මානවීය අවකාශය තුළ හැසිරෙන්න අපිට යහපත් විදිහට පූර්වාදර්ශන ලැබිලා නැහැ. එහෙම නැත්නම් අපිව අන්දලා තියෙනවා. එන්න මෙන්න මේකෙන් ගැලවෙන්න තමයි අපි බිඳුණු කඳුපෙළ කියවා ගත යුත්තේ. ඒක අද දවසට අදාළයි, හෙටටත් අදාළයි, මතු පරම්පරාවටත් අදාළයි. ඉතින් අපිත් එක්ක ඉන්නවා මෙහි ප්‍රධාන දේශකයෙක් වූ මරින්ද විතානගේ සර්. ඉතින් ඔබතුමාට මොකද හිතෙන්නේ මේ බිඳුණු කඳුපෙළ කෘතිය ගැන? ඒ වගේම මේ කෘතියේ නිර්මාතෘවරයා වෙන නිහාල් වීරසිංහ මහත්තයා ගැන මොකද කියන්න තියෙන්නේ? මුලින්ම කියන්න ඕනේ මේ නිහාල් වීරසිංහ කියලා කියන්නේ ඇවිල්ලා මේ මට හම්බුණු සහෘදෙක්, මගේ ජීවිතය ඇතුළතදී හම්බුණු ආදරණීය සහෘදෙක්. ඉතින් නිහාල් වීරසිංහ මහත්මයා මට කිව්වා එයාගේ නවතම පරිවර්තන කෘතිය වෙන බිඳුණු කඳුපෙළ කෘතිය ගැන ඔයාට සාකච්ඡා කරන්න පුළුවන්. ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි බිඳුණු කඳුපෙළ කෘතිය සම්බන්ධයෙන් මට කතා කරන්න වශයෙන් ඔහු කිව්වේ මේ යුද්ධ ශානර් ගැන අපි කතා කරමු කියලා. විල් හෙන්රිච් කියන ජර්මානු ලේඛකයා රචනා කළ බිඳුණු කඳුපෙළ කෘතියේ පරිවර්තනයේ විදියට තමයි මේ විදිහට
නිහාල් වීරසිංහ මහත්මයා අතින් පරිවර්තනය වෙන්නේ. කෘතිය ගත්තොත් මේ ශානරය තමයි යුද්ධය කියන එක, යුද්ධ ශානරය. යුද්ධ ශානරය ඇතුලේ අපිව වඩාත් ප්‍රකම්පනය කරන, වඩාත් යුද්ධය පිළිබඳ නැවත වරක් කියවිය යුතු, සවිඥානික විය යුතු යුද්ධයේදී නිෂ්ඵලභාවය සම්බන්ධයෙන් තියෙන අදහස දෘෂ්ටිවාදයක් විදිහට මේ කෘතිය ඇතුලේ අන්තර්ගත වෙනවා. කෘතිය රචනා කිරීම සම්බන්ධයෙන් නිහාල් වීරසිංහ මහත්මයාගේ තියෙන ශෛලිය, ඔහුගේ තියෙන රචනාම ශෛලිය, ආකෘතිය, අන්තර්ගතය සම්බන්ධයෙන් තියෙන වැදගත්කම මේ කෘතිය පුරාවටම අපිට අඳුරගන්න පුළුවන් වෙන කෘතිය කියවනකොට. මේ කෘතිය සම්බන්ධයෙන් මම පාඨකයන්ට කියන්නේ මේ කෘතිය වැළඳ ගන්න කියන එක. මොකද ලංකාව 30 වසරක යුද්ධයක් තිබුණු යුගයක, අවකාශයක නැවතත් අපි යුද්ධය ගැන සාකච්ඡා කළ යුතු මොහොතක සැවේජ් මවුන්ටන් කියන ජර්මානු කෘතිය පරිවර්තනය කළ නිහාල් වීරසිංහ මහත්මයාට මම ස්තුතිවන්ත වෙනවා. මේ වගේ කෘතියක් නැවත පාඨකයා වෙත පිරිනැමුවාට යුද්ධය සහ මානව ප්‍රේමය, මානවවාදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සම්බන්ධයෙන්. ඉතින් බෙහෙමින් ස්තුතියි ඔබතුමාට අපිත් එක්ක කතා කරන්න එකතු වුණාට. ඉන්නවා ප්‍රධාන දේශක චූඩානන්ද සමරනායක මහතා. ඉතින් ඔබතුමාට මොකද හිතෙන්නේ මේ බිඳුරු කඳුපෙර කෘතිය ගැන? ඒ වගේම මෙහි නිර්මාතෘවරයා වෙන නිහාල් වීරසිංහ මහත්මයා ගැන මොකද කියන්නේ? නිහාල් වීරසිංහ කියලා කියන්නේ මගේ ජීවිතේ මට හම්බෙච්ච සුන්දර මිත්‍රෙක්, ගමන් සගයෙක්, ඒ වගේම අරගලකරුවෙක්, ඒ වගේම සාහිත්‍යකරුවෙක්. නිහාල් තමන්ගේ ජීවිතේ සාහිත්‍ය ජීවිතය ඇතුලේ සැලකිය යුතු කුටි සංඛ්‍යාවක් පරිවර්තනය කළ කෙනෙක්. හැම කෘතියකින්ම ඔහු බලාපොරොත්තු වෙච්ච දේ තමයි මනුෂ්‍යත්වය තව ටිකක් ඉහළට ඔසවා තබන්න අවශ්‍ය සමාජ තෙරපුමක් ඇති කිරීම කියන කාර්යය. ඔහුගේ නවතම කෘතිය බිඳුරු කඳුපෙළ කියන කෘතිය ගත්තාම මේක යුද සාහිත්‍යයේ මේ යුදයට ආවඩන සාහිත්‍ය වෙනුවට යුද්ධය හරහා මනුෂ්‍යත්වයේ සංකීර්ණත්වය කියවීම, යුද්ධයේ ඛේදවාචකය කියවීම, නැවත යුද්ධයක් ඇති නොවීම සඳහා මිනිසුන් වැඩ කළ යුත්තේ කෙසේද යන සංවාදයේ මතුපිරීමට ශාල උත්සාහයක් දරන කෘතියක්. මම හිතනවා මෙන්න මේ කාරණා මැද්දේ අපි යුදයෙන් බැටකාපු රටක් හැටියට ජාතිවාදයේ, ආගමික අන්තවාදයේ, විවිධ අන්තවාදයන්හි බැටකන මිනිසුන් හැටියට මම හිතනවා මේ කෘතිය පාදක කරගෙන අපිට පුළුවන් මේ යුද්ධ විරෝධී සාහිත්‍ය නැත්නම් යුද්ධ විරෝධී සංවාදය කියන එක තවදුරටත් ඉදිරියට අරගෙන ලෝකයේම යුද්ධය කරා ඇදී අන වර්තමානයේක ඒ වෙනුවට මනුෂ්‍යත්වයට ආමන්ත්‍රණය කරන්න අවශ්‍ය අලුත් සංවාදය මත කරගන්න. ඉතින් අපිත් එක්ක ඉන්නවා ප්‍රධාන දේශකවරයෙක් ජයගොඩ මහතා. එතුමාගේ උදාහරණ බලන්න. මේ රචකයා වන නිහාල් වීරසිංහ මහත්මයා ගැන එයා ඉතිරෙන්නේ යුද්ධ කතා කියන ශානරය. ඒකේ තියෙන දැන් එක වර්ග දෙකක් තියෙනවා. එක පැත්තකින් යුද්ධයට පක්ෂපාතීව යුද්ධේ වීරත්වය වර්ණනා කරන තියෙනවා. ඒක ඇතුලේ මනුෂ්‍යත්වයේ මොන දුන්න අර්බුදය ගැන තියෙන පොත. මේ පොත පැති කීපකින් විශේෂයි. එකක් තමයි මේක යුද්ධය ඇතුලේ මනුෂ්‍යත්වයේ කියන එක කොහොමද වැඩ කළේ, මොකක්ද ඒකට වෙච්ච හානිය කියන එක පැත්තකින් තියෙනවා. තව පැත්තකින් මේ පොත ලියලා තියෙන්නේ හිට්ලර්ගේ හමුදාවකින් සටන් කරපු සොල්දාදු. ඒ නිසාම ඒ යුද්ධ පෙරමුණේ අනිත් පැත්තේ හිටපු කෙනා කොහොමද මේ ප්‍රශ්නේ දකින්නේ කියන එක සැලකිලි මට්ටමක වෙලා තියෙනවා. ඉතින් කොහොමත් නිහාල් වීරසිංහ පරිවර්තකයෙක් විදියට දීර්ඝ කාලයක් මම හිතන්නේ 10ක් විතර බලවත් වෙනවා. ඒකෙදී මේ පැත්තෙන්ම තමයි උතුම් තෝරා ගැනීම ටික කරලා තියෙන්නේ. ඒ නිසා අපි හිතනවා මේ කෘතියත් ඒකේ තෝරා ගැනීමත් හොඳයි මේකේ. මේකේ තව පරිවර්තනයේ පැත්තේ හැදෙන්න නිවැරදි වෙන්න කරුණු තිබියදී වුණා මේ වගේ පොතක් සිංහල පාඨකයට කියවන්න ලැබීම කියන එක අතිශය